Hello my dear truckers, welcome back to my YouTube channel. ඉතින් ඉස්සෙල්ලාම කියන්න ඕන ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම සුබම කිරියෙන් පැණියෙන් උතුරන සුපිරිම අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාලගේ හිතේ තියෙන හැම හීනියක්ම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියලාත් මම කියනවා. දෂ්ට වෙනවා. අවුරුදු කියලා දන්නේ මම ඊයේ තමයි මම දැනගත්තේ 13 කියලා. ඊට පස්සේ මතක් වුණා හෙට නේද අවුරුදු කියලා. ඇත්තටම අපි දන්නේ අපේ දවස් කියනවා පාරට ඉතින් අපි වයසට යනවා. හරි ඒක නෙමෙයි මම දැන් ජෙද්දා ඉඳලා දමම් තමයි ලෝඩ් එක පටවන්නේ මට. ලෝඩ් එක පටවන විදිහ නම් මට පෙන්වන්න බැරි වෙයි. මම කියලා තියෙනවා මම ඒකට වෙනම වීඩියෝ එකක් දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මට ඇත්තටම වෙලාවක් නැහැ කට්ටිය කියනවා වීඩියෝස් දාන්න කියලා. ඒනකට වෙලාවක් නැති කේස් එක තමයි කියන්නේ. ලොරි අස් කරගන්න ඕන ඔක්කොම කලින් ඔක්කොම ටික ඇදලා දාලා අස් කරනවා. දමම් තමයි යන්නේ මම කිව්වා. ඔව් දමම් යන්නේ. අපි එහෙනම් යමු. let's go. වතුර ටිකක් බීලා වැඩේට බහිමු. මේ වතුර කියන්නේ මෙහි ඇත්තට කොච්චර තිබ්බත් මදි වතුර. මේ මොකක්ද දන්නවද? මේ ඇත්තට මේ මොකක්ද කියලා මම දන්නේ නැහැ. නම දන්නේ නැහැ. හැබැයි මේක අර අපේ අර ගණන් කරන්නේ මම සාමාන්‍යයෙන් මේකේ 32ක් කොහෙද තියෙනවා. මම ඒක වැඩි එකකින් ඉඳන් අඩු එකකට ගණන් කරනවා. අඩු එකකින් ඉඳන් වැඩි එකකට ගණන් කරනවා. වැඩි එකකින් අඩු එකකට ගණන් කරනවා මම. මේ ට්‍රැෆික් එක යද්දි එහෙම මේක සෑහෙන්න වටිනවා. ඉවසන්න බැරි කට්ටියට මේක ගන්න ඔයාලත්. මෙතන යට තියෙනවා කකුලෙන් පා ගන්න තැනක්. ඒක පුෂ් කරලා තමයි මේ අපිට ඇඩ්ජස්ට් කරගන්න තියෙනවා නේ තියද. කොකටත් බෙහෙත සමහන්. මේ තියෙන්නේ මම පාවිච්චි කරන කැමරා එක. මේ කැමරා එක අත්තර මට ඇත්ත ලොකු වැඩක් ගන්න බැරි වුණා. මොකද කලින් කම්පැනි වගේ නෙමෙයි ගයිස්. මොකද මේ කම්පැනි ටයිම් එක නැතිකමද නැත්තම් මං සල්ලි පස්සේ දුවනවා වැඩියලාද? නියොන්ද නැත්තම් මට ඕන කමක් නැද්ද? anyway මම මේ කැමරා එක තමයි පාවිච්චි කරන්නේ. මේක T60 එක. මේ කැමරා එක හොඳයි.
අනිවාර්යෙන් අපේ ඕන කරන ඩොකියුමන්ට්ස් ටික සල්ලි මල්ල මේ ළඟපාරේ තියාගන්න. මොකද අපිට වෙන දේවල් අපිට කියන්න බෑ අපිට මේ මොහොතේ මොකක් වෙයිද කියලා. ඒ නිසා ඉතින් මේ මන්ට අරගෙන එළියට බහින්න පුළුවන් තැනක තියාගන්න. තව යාගේ පාස්පෝර්ට් අනම්මනම් අවශ්‍යම කරන දේවල් එක බෑග් එකේ දාලා තියාගන්න. බෑග් එක පිටින් ගත්තා බුක් ගාලා වැස්ස එළියට. මේ ඉන්නේ හෙක්ටර් අයියා. මෙයාගේ නම ඇත්තටම මේ හෙක්ටර් නෙවෙයි මේ ලූෆි නේ. ඔව් ලූෆි මේ One Piece කියන TV series එකේ One Piece TV series එකක් තියෙනවා බලන්න මේ සුපිරි series එකක මේ අලුත් season එක ඇවිල්ලා තිබ්බා. ඒකත් මම බැලුවා. හැබැයි පළවෙනි season එක තරම් දෙවෙනි season එක මට සෙට් නෑ. මෙයාගේ ඇත්ත නම ලූෆි. ඒනකොට මම දාලා තියෙන්නේ මගේ යාළුවාට හෙක්ටර් කියලා. හොඳයි නේ. මේ පැත් මේ ගෝලයාගේ සීට් එකත් මේකේ බැලුම් එන්නේ. sorry help එකේ. කරලා ඉවරයි. දැන් මං අනිත් ලෝඩ් එක පටවන්න යන තමයි තියෙන්නේ. පටවගෙන තමන් යමු. let's go. සුබ උදෑසනක් my dear truckers. ඉතින් ඊයේ රෑ ලෝඩ් එක වටලා නිදාගත්තද සිකුරාදා නිසා. මොකද සිකුරාදා පාරවල් අල්ලලා තියෙන අපේ උඩට යන්න පුළුවන් නිසා. අපි චායි එකක් දීලා ගමන ආරම්භ කරන්න තමයි හදන්නේ. හැමදාම මට වන් දැක්කොත් දැන් චායි අරන් එනවා. මේක තියන්නේ නැති ඕක මේ කලවම් කරන්න. කලවම් කරන්න. නැත්තම් බයි මොකද කියලා නේ. කෝටු කැල්ලක් තියෙන. මගේ ටේරරේ ටිකක් පහත්. ඒ හින්දා ලොකු වාහන පටවන්න පුළුවන්. හරිද? මෙයාගේ ටේරරේ උසයි ලොකු වාහන උඩට පටවන්න බෑ. එතකොට මෙයාගේ පොකට් එකට ගොඩක් හොඳයි. මොකද ලොකු වාහන පටවන්න නැහැ කියන්නේ ඩීසල් ඉතුරු වෙනවා. අපේ වාහන ලොකු වාහන පටවනවා කියන්නේ ඩීසල් ගොඩක් ඉච්චර වැඩි. වාහනයක් දෙයි ඉතින්. ගයිස් තෙල් ගහ ගන්න තමයි දාන්න දන්නේ. තෙල් ගහ ගන්න
දැන් මම කොහෙ යන්නද? ඔයාලට ඉතින් තෙල් ගහන අමතක වෙලා වතුර එන්න දුවන්නේ නේද ඔයා? අපේ කොල්ලෝ එක්කනේ ගාබේජ් කෙලිම ඩස්බින් එකේම දාලා ඉන්න ගිහිල්ලා. ඉස්සරහාකාරය අද ටිකක් වලවල් වැඩි හිමීටම යන්න වෙන්නේ. මොකද මේ පිටිපස්ස තියෙන වාහනේ වැඩිනේ. ගැස්සෙද්දී උඩ වදින්න පුළුවන්. ඉතින් ඒ වගේ පොඩි පොඩි අවදානම් සීන්ට ඒකුත් තියෙනවා කොල්ලට. ඉතින් යාළුවනේ මම මේ ගමනේ ආසම හරි තමයි මේ යන්නේ. ජෙද්දා ඉඳලා අපි යනවනම් අපි රියාද් දමාම් නජරාන් අබා ඒ පැති වලට යනවනම් අනිවාර්යෙන් තායිෆ් එකේ තියෙන කන්ද නැගලා තමයි යන්න තියෙන්නේ. ඉතින් මේ තායිෆ් කන්ද නගින හරිය තමයි මම ආසම හරිය වෙන්නේ. පද මම කියන්නේ මම රීල් එකක් දැම්මා මේ අපේ ශරීරය ගැන කියලා. හරිද? එතන මගේ යාළුවෝ දෙන්නෙක් කියනවා ලක්ෂ 5 ගාණක් පඩි ගන්න කතාවක්. ඕක අහලා ගොඩක් කට්ටිය මගෙන් මැසේජ් දාලා තිබ්බා. ඉතින් ඒකට මම හරිම උත්තරේ වීඩියෝ එක අවසානයේදී ඔයාලට කියන්නම් අපේ ශරීරය ඇත්තටම හැදෙන්නේ කොහොමද කියලා. ඉතින් මේ ගමන ඉවර වෙනකන් මාත් එක්ක හැදී සිටින්න කියලා මම ඔයාලට ආදරෙන් ඉල්ලා සිටිනවා. අපේ මේ ටයිප් එකේ මම නැගිටලා එන්න පරක්කු වුණේ පොඩ්ඩක් නැගිටින්න පරක්කු වුණ හින්දා ටයිප් එකේ ට්‍රැෆික් කියලා සෙට් වුණා. ඉතින් ට්‍රැෆික් එකේ ගොඩාක් වෙලා ආවා. වෙලා වෙනවා. ඒ නිසා මේ මෙතන පියාගෙන කාලා යන්න තමයි හදන්නේ. හරියට රස්නේ ආවේ නැහැ සෞදි අරාබියාවට. දැන් අර ගිය අවුරුද්ද නම් මේ කාලෙ වෙද්දි මාරම රස්නේ. තාම එච්චරම නැහැ. ආල්මැස්ස වගේ තිබ්බා. ආල්මැස්ස එකයි බිත්තර තම්බලා ලේසින් තමයි රයිස් කරකටම බිත්තර දාලා හැම්බෙනවා ඒක එතකොට. හාල්මස් තෙල් දාලා කන්න තමයි තියෙන්නේ. එකයි බතයි හරි අපි ව්‍යාගෙන කන එක හොඳයි. මොකද අනම්මනම් කාලා අර ආපු මුල් දවස්වල ඒ ආසාවෙන් කෑවට කඩවල වලින් දැන් එහෙම කන්න බෑ. දැන් ආස නැහැ කඩවල වලින් කන්න. දැන් කොල්ල ආස කරවිලා එබතුයි හරි කමන්න ව්‍යාගෙන කන්න තියන.
kunci වැදගත් හාල් මැස්ස තියෙනවා. කරගත්තොයිද? ආ. බත් එක ගහලා දෙන්නේ. බත් තියන්නේ නැහැ. බත් එක නෙමෙයි මේ ඉතරේ දාලා තමයි. ඇයි ඉතින් ඊයේ උවේපු මේ කුකුල් මස් තියන්නේ? කුකුල් මස් තියෙනවා. ඊයේ කුකුල් මස් තියෙනවා. On your mark, set, ready, go. අර පිටර කෑවල් වයිසලා. කන්න තමයි හදන්නේ. නියමයි. හා මොකක්ද? බොනි කරන්න නියමයි. Halat aulan na bang? Halat aulan na kaulang mo namin. කඩන් ගියාම මේව කන්න හිතනවද? ලයිට් එක කොහොමද හදාගන්නේ? ලයිට් එක හදන්න මෙතන මේක ලයිට් පත්තු වෙන්න හේතුව මොකද දන්නවද? මෙතන ලයිට් එක දාන්න ඕනේ. ලයිට් එක තිබුණොත් විතරයි ලයිට් පත්තු වෙන්නේ. නැත්නම් ලයිට් පත්තු වෙන්නේ නැහැ. පත්තු වෙන්නේ නැහැ නේ. ඔව්. ඒ ඉතින් ඕගොල්ලෝ බලපන්. මේ කණු වල තියෙන ලයිට් එකම බලහන්කෝ. ඒක ඇතුළේ ලයිට් තියෙනවා. ඒකයි පත්තු වෙන්නේ. ලයිට් නැත්නම් පත්තු වෙන්නේ. දැන් ඒකයි ලයිට් නැහැ මේ කඩිත් නැහැ ලයිට්. ඈ? කඩිත් නැහැ ලයිට්. කඩින් නැහැ. මම බැලුවා උඹේකේ තියෙන මොකක්ද කියලා හරියන්නේ උඹේකේ තියෙන වෙනස් මචං ගන්නවා. ඒක හෙල්මට් වෙන සයිස් එක ලයිට් එකක් තියෙන්නේ බයි. පාරට දාපුවාම නම් ගැටලුවක් නැහැ. ඉස්සර ඊට පස්සේ එන වාහන වලට ඕක වෙනතර බේනවා ඉතින්. ගියාද උඹ? බැලුවද මේක? නෑ බැලුවා. ඉතින් කො ඈ? නිව්ටල් යනවනේ අයින් බෑ හැරෙන්නේ නැත්නම් නින්ද ගියේ නැත්නම් බලපන්කො වෙලාව කීයද කියලා. ඇයි? වෙලාව කිලෝමීටර් 700ක් යන්න දිනවනේ බා. දැන් වෙලාව 11:58යි. තව කිලෝමීටර් 500ක් විතර යන්න ඕන. හෙට සෙන්සුවාදා නිසා අපි රියද් සිටියෙන් අපිට දවල් 2 වෙනකන් තකොද යන්න පුළුවන්. ඉතින් මම හිතුවා යන්න. අනිත් කෙනා නම් නිදා ගන්නවා ඉස්සරහා. මම යනවා පුළුවන් තරම් ගිහින් නිදිමත ආවම තමයි මම නිදාගන්නේ. මට නිදිමත නැති හින්දා මම ඉස්සරහට යනවා ටිකක්. එහෙනම් ඊට ටිකක් යමු. let's go. ඉතින් guys මෙතන අපිට වැස්සරියාත් එකට මට කලින් එද්දි පරක් වුණා මට ඊයේ නින්ද ගිහිල්ලා. ඊට පස්සේ මට හිම්මට එන්න කියලා කිව්වා. මට ඉතින් එන ටිකේ වීඩියෝස් ගන්න බැරුණා. කොහමද කිලෝමීටර් 300ක් ආවා පැය 3ක් වගේ කාලෙකින්. ඒ නිසා ඉක්මනට නිසා වීඩියෝ ගන්න බැරි වුණා මට. අද වැස්ස හොඳනවා. දැන් රියාද් එකෙන් මට කරාජ් එකට ගිහලා කරාජ් එකෙන් දමම් යන්න තමයි තියෙන්නේ ලෝඩ් එක පටව. අපි දමම් වලට යනකම් මම ඔයාලව මාත් එක්ක එක්කන් යන්නම්. මාත් එක්ක හැදී සිටින්න කියන්න ඕන. මගේ channel එක subscribe කරලා නැති කට්ටිය subscribe කරන්න. page එක follow කරලා නැති අයත් follow කරලා set වෙලා ඉන්න ඉතින්. මේවනේ වල වැහලා යට වෙලා තියෙන්නේ. එහාට වහිනවා කියන්නේ ඉතින් යට වෙනවා තමයි.
තියෙන්නේ මෙතන තව නැමුවත් මේක වදිනවා. පොඩි බඩේ ඉන්නක් ආවා ඉතින් මම ඉස්සෙක් ගත්තා කන්න ඉරහ බලන්න හිතුණා මට නවත්තන්න කලින් පොඩි කෑල්ලක් ආවා තායෝ ගත්තා Good morning. Then join it. Saya sekarang betul peti kadek tin apa kata gini cai kak sekarang. Bro. Adi sih tak. Atas ni bang. Atas ni bang. Atas ni bang. Mari. Insyaallah. Kemana kau? Ah. Aku dulu. Tamam guys. නෑ බා දෙන්න ඕන නේද මේ කාලේ මොනවද කරන්නේ අන්න සිමල් කෑනවා क्या बात है गुड 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 देखो मेरा मतलब की है ना मेरी जान सारी हम ट्रोल करेंगे هذا مدير रोड मुदीर रोड शरीका मुदीर mana nih bang Nabi family mana hari kia family mana hari kia Semua. Ada damam mudir. kalau Ada damam cerita mudir. Minum berapa? අපිට වැඩ නෑ කොච්චර කාල මෙතන දමම්ම කිය අපිට ඉන්නවද දන්නේ නෑ අර පේනවනේ අපේ මේ මම අර කලින් අපි රීල් එකක් දැම්ම මගේ පේජ් එකේ Facebook page එකේ මගේ යාළුවෝ දෙන්නෙක් කියන ලක්ෂ 5යි එකක් ගන්න පඩිය වැඩිම දාලා තියෙන ගාණ මං කියන්න කිව්වට පස්සේ යාළුවා කියනවා ලක්ෂ 5ක් දාලා දෙනවා කියලා. ඒක ඇත්තම සිදුවීම ඇත්තම හරියටම සැරේ කිව්වොත් කියනවා
මේ ෆීල්ඩ් එකේ අපි බේසික් එක 1700 රියල්. ඉතුරු ටික අපිට සෙට් වෙන්නේ අපි දුවන විදියත් එක්ක හරිද? වැඩ තිබ්බොත් එහෙම අපිට සාමාන්‍යයෙන් ගන්න පුළුවන් ගාණක්. මම ලෝ බෙඩ් එකේ දුවන දවස් රියල් 7000ක් විතර දැම්මා. එතකොට මම එක දිගටම තමයි දුවන්නේ. 2000 දමාම් 2000 දමාම් තමයි දිව්වේ. මාසෙ ට්‍රිප් 18ක් විතර දුවනවා. අපිට 1215ක් දෙනවා ඉස්සර තෙල් ගණන් යන්න කලින් මම මේ කියන්නේ. එහෙනම් මෙහෙ තෙල් ගණන් ගියා. දැන් 215ක් දෙනවා ඔක්කොම. තෙල් යන්නේ මං ලෝ බෙඩ් එකේ දුවන දවසේ මට තෙල් ගියේ රියල් 500යි 550යි 600 අතර. ඊටර ඔක්කොම ටික මට ඉතුරුයි. ටිප් 18ක් විතර මාසෙට දුවනවා කියන්නේ මම කියන්නේ උමනාවක් වෙන කෙනෙක් හදලා බලන්න. එතකොට එනවා ටිකක් හොඳ ගාණක් සැරදි එකක් දැම්මා. ඔය ඒ කාලවල එක තමයි යාලා කියනවා ඇත්තේ. මම ගොඩක් කට්ටිය ඒ වීඩියෝ දැම්මට පස්සේ මේ කම්පැනිට එන්න හදලා තිබ්බා. මේකට ලංකාවෙන් වීසා ගන්න නැහැ. සෞදි ඉන්න අය තමයි කපාලා කරලා ගත්තත් ගන්නෙ. ලේසි නෑ. ඉතින් මේ රස්සාව ටිකක් අමාරුයි. ඒ වගේම තමයි ගොඩක් කපනවා පඩියෙන්. වාහනයක් ස්ක්‍රැච් වුණොත් එහෙම එන වාහනයක් වැදිලා ඩැමේජ් වුණොත් අපේ අතින් අපේ පඩියෙන් තමයි කපන්නේ. නේ අපේ පඩියෙන් නේ කපන්නේ හල්ලි. දැක්කනේ. පඩියෙන් හොඳටම කපන. පරිස්සමට දුවා ගත්තොත් අපේ සල්ලි ඉතුරු. Hah? වාහනය ගන්න. කොහොම අපි යාළුවන්ට කියන අපි යනවා කියලා. යනවා. බයි බයි.